තියෙනවා ලොකු වාහනවල ඇවිල්ලා කාර් වල බස් වල එක වාහනවල ඇවිල්ලා පාරට ආවට පරිසරයට රොඩු බැහැර කරනවා. මේ ඔයාලා එහෙම කරන්න එපා. ඔය ඉස්කෝලවල යන ළමයි අයිස් පැකට් කාලා පාරවල අයින්ට දානවා. එහෙම කරන්න එපා. පරිසරය අපිරිසිදු වෙනවා. අපි ඒක රැක ගන්න ඕනේ. අපි ජනාධිපතිතුමාට කියනවා මේ වගේ පරිසරයට කුණු බැහැර කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. චූටි කාලේ ඉඳන්ම හොඳ ඔක්කොම එකතු වෙලා අපේ රට සුන්දර රටක් කරගන්න. අපි හැමෝම එකතු වුණොත් අපේ රට සුන්දර රටක් කරගන්න පුළුවන්. වගේ අපි කුණු ජරාව දාන්න නැතුව පරිසරය ලස්සන තියාගමු. ලංකාව ලස්සන තියාගමු. අපි එකතු කරද්දී මේ දැක්ක රෝහල් වල සැලුන් වල කර්මාන්ත ශාලා වල නිකුත් කරපු කුණු පරිසරය බැහැර ගන්න එපා. අපි නිසි ලෙස කුණු බැහැර ගන්න තැන් වලට කුණු බැහැර කරමු. මේ බලන් බේත්තල ගොඩක් තියෙනවා සැලුන් එකක කට්ටියත් මෙහෙම කරන්න එපා. පරිසරය අපි ලස්සන තියාගමු. දාලා යන ෆෑන් මේ ප්ලාස්ටික් කෑලි බෝන් කෑලි මේ තාක්ෂණයේ දිනුනට වැඩන්නේ මේ මිනිසු කරන මේ ෆෝන් වල ටෙම්පර්ඩ් කෑලි ප්ලාස්ටික් කෑලි ෆෑන් වල කෑලි තෝත් තියනවා මේ ෆෝන්ම තමයි වැඩියෙන්ම ලොකු මේ අපේ රාවුල හරියනවා ලොකු වාහන වලින් යනවා මේ ඔක්කොම endang apa plastik me nadrana jawwe tama මේක තියෙන්නේ මේ පේනවල තහලා තියෙන ගෙදරක් තියෙන ඔක්කොම ගෙදර පරිදේ දානවා අපේ රටේ මිනිස්සු අධ්‍යාපනය ලබන මේ වගේ ජපානයේ වගේ රටවල් වල තමයි මේ ඒ වගේ ශ්‍රී ලංකාවත් පිළිතුරු තියා ගන්න ඕනේ. අපේ ජනාධිපති මාමගෙන් ඉල්ලනවා මේ පරිසරයට බැහැර කරන කුණු අපදව්‍ය දාන මිනිසුන්ව නීතියම ක්‍රියාමාර්ග වලට යොමු කරන්න නැත්නම් පරිසරයේ දූෂණය වීමට ගොඩාක් ඉඩ තියෙනවා.